හොඳයි සුබ දවසක් පුතේ සියලු දෙනාටම අපි පුතේ අද ඉඳලා මේ කම්බයින් මැස් බූස්ටර් කියලා වැඩසටහනක් කරනවා. ඒ වැඩසටහන ඇතුළේ පුතේ අපි කරන්නේ අපේ තියරි පන්තිවල නැත්නම් ඔන්ලයින් තියරි පන්තිවල තියෙන නිබන්ධනවල පන්තියේ සාකච්ඡා කරන්න බැරි වුණ ගැටලු මේ කියන වීඩියෝ මාලාව ඇතුළේ සාකච්ඡා කරන එක තමයි කරන්නේ. මේකෙන් වෙන ලොකුම වාසිය තමයි අපිට ටියුට් එකේ තියෙන ගොඩාක් ගැටලු සාකච්ඡා කරලා අවසන් කරන්න පුළුවන් මේ වීඩියෝ මාලාවත් එක්ක. ඉතින් ඒ හින්දා මම හිතනවා 2027 ඒ ලෙවල් කරන ළමයි වෙනුවෙන් තමයි අපි දැන් මේ වීඩියෝ මාලාව ආරම්භ කරලා තියෙන්නේ. එතකොට ඒකේ පළවෙනි වීඩියෝ එක තමයි අද පුතේ ඔයාලා මේ බලන්නේ. එතකොට පුතේ අපි අද තෝරගත්තා අපේ ත්‍රිකෝණමිතිය. අපි ත්‍රිකෝණමිතිය නිබන්ධන අපේ නිබන්ධන 6ක් යනවා. ඒ නිබන්ධන 6ේ ත්‍රිකෝණ විසඳීම. එහෙම නැත්නම් සයින් නීතිය, කොස් නීතිය පාවිච්චි කරලා ගැටලු හදන නිබන්ධනයේ ගැටලු සාකච්ඡා කිරීම කරන්න. පන්තියේ හැදපු නැති ගැටලු සාකච්ඡා කරන්න. ඉතින් මම මුලින්ම තෝරගත්ත පුතේ 16 වෙනි ගාන. ඔයාලට මේ තිරේ දිස් වෙයි. ඒ මොකද්ද කියලා අපේ පන්ති නොයන දරුවෝ උනත් මේ වීඩියෝ මාලාව බැලුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේකෙන් අතිරේක දැනුමක් ඔයාලට එකතු කරගන්න පුළුවන් වෙනවා. එතන පුතේ 16 වෙනි ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. ත්‍රිකෝණයක පාද තුනක දිග අනුයාත නිකිල තුනකි. අනුයාත නිකිල තුනකි ත්‍රිකෝණයේ විශාලතම කෝණය කුඩාතම කෝණයෙන් දෙගුණයකි. ත්‍රිකෝණයේ පාදවල දිග සොයන්න කියලා තියෙනවා. ටිකක් අලුත් දෙයක්. මේකේ මොනවත්ම මොන නීතියෙන් හදන්නද, සයින් නීතියෙන් හදන්නද, කොස් නීතියෙන් හදන්නද කියලා එහෙම දෙයක් නැහැ. ඒතර පුතේ මෙහෙම දෙයක් තියෙනවා. අනුයාත නිකිල කියන්නේ මොනවාද? අනුයාත නිකිල කියලා කියන්නේ 3 4 ඊට පස්සේ 5. නිකිල සංඛ්‍යානේ 13 14 15. අන්න ඒවා තමයි නිකිල සංඛ්‍යා. එතකොට 224 225 226 අන්න එහෙම. දැන් එතකොට මේකේ අපිට එහෙම අනුයාත නිකිල කියනකොට මෙහෙම අරන් හරියන්නේ නැහනේ. 3 4 5 ඒවා ඉතින් විශේෂ අවස්ථානේ. ඒ කියන්නේ අපි හරියටම දැනගෙන ගාන හදනවා වගේ නේ. හින්දා මම ගන්නම් අපි සාමාන්‍යයෙන් නිකිලයක් සිම්පල් n අකුරෙන් නිරූපණය කරනවා. ඒ හින්දා පාද තුනේ දිග මම ගන්නම් n ඊට පස්සේ n ධන 1 ඊට පස්සේ n ධන 2. ගොඩාක් සාධාරණයි දැන්. ඇයි ඒ? මාරම සාධාරණයි n ධන 1 n ධන 2 කියලා ගත්තාම. එතකොට මම පොඩ්ඩක් ත්‍රිකෝණයක් ඇඳලා ඔයාලට පෙන්නුවොත් එහෙම මේ විදිහට මේක ABC කියලා නිකන් නොටේට් කරගන්නම්. එතකොට මේක n නම් මේක n ධන 1 මේක n ධන 2. එතකොට පුතේ ලොකුම පාදය තමයි මේ තියෙන්නේ. කොටම පාදය පොඩිම පාදය තමයි මේ තියෙන්නේ. ඔයාලා දැනගන්න ඕනේ ත්‍රිකෝණයක ජ්‍යාමිතික ගුණ. එතකොට ලොකුම පාදයේ ඉස්සරහා පුතේ තියෙන්නේ ලොකුම කෝණය. එතකොට මේක තමයි ලොකුම කෝණය මේ ත්‍රිකෝණේ තියෙන. කුඩාතම පාදයේ ඉස්සරහා තියෙන්නේ කුඩාතම කෝණය. ඒවා මේ මූලික ජ්‍යාමිතිය කියන්නේ 3 4 5 6 7 8 කියන වසරවල ඔයාලා ඉගෙන ගන්න චූටි ජ්‍යාමිතියක් එතන තියෙන. ඒ හින්දා ඒක මම මේ වෙලාවේ තර්ක කරන්න යන්නේ නැහැ. පොඩිම ඉස්සරහා පොඩිම පාදයේ ඉස්සරහා තියෙන්නේ පොඩිම කෝණය. ලොකුම පාදයේ ඉස්සරහා තියෙන්නේ ලොකුම කෝණය. එතකොට මේක පොඩිම මේක ලොකුම මේක මධ්‍යස්ථ පාදයේ විදියට තමයි මේ වෙලාවේ අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ. දැන් තව එකක් කියනවා ගානේ කුඩාතම කෝණය. කුඩාතම කෝණය මේක ඇල්ෆා කියලා ගන්නම්. එතකොට විශාලතම කෝණය එතකොට මේක 2යි ඇල්ෆා වෙනවා. මම තව මේක බාර කළොත් එහෙම මෙයා ඇල්ෆා මෙයා 2යි ඇල්ෆා එහෙනම් මේක 180 ඍණ 3යි ඇල්ෆා වෙන්න ඕනි. නේද? හරි. ඔන්න ඔහොම තමයි පුතේ ත්‍රිකෝණය අඳුරගත්තොත් අඳුරගන්න වෙන්නේ. ඊට පස්සේ මම මේකේ මෙහෙමද මේ විදිහට ගන්න පටන් ගන්නවා. දැන් මට මේකට පුළුවන් සයින් නීතිය දාන්න. දැන් කෙනෙක් කියයි සයින් නීතියෙන්ද ගන්න හදන්නේ කොස් නීතියෙන්ද? ඒක අපිට මුලින්ම හිතන්න අමාරුයි. හරිද? ඒ හින්දා අපි දැන් තර්ක කරමු. අපිට n වලගේ හෙව්වහම ගාන ඉවරයිනේ. n හෙව්වහම ගාන ඉවරයි. n හොයන්න ඇල්ෆා දන්නෙත් නැහැ. ඒ හින්දා ඇත්තටම මට මේක හිතා ගන්න බෑ හදන ක්‍රමයක්. ඒ හින්දා අපි මේකට අපි එක්ක හදන්නේ කොස් නීතියෙන් නැත්නම් සයින් නීතියෙන්නේ. අපි ඒ හින්දා මේකට සයින් නීතිය ලියලා කොස් නීතිය ලියලා අපි ඊට පස්සේ ඒ ලිඛිත ප්‍රකාශන දිහා බල තර්ක කරන්න උත්සාහ කරමු. මම මේකට මුලින්ම සයින් නීතිය ලියනවා. එතකොට සයින් ඇල්ෆා ඉස්සරහා ඉන්නේ n. එතකොට සයින් නීතියෙන් මට පුළුවන් sin alpha ඉස්සරහා ඉන්නේ හොඳට බලන්න
ඉන් පාදය මේ දන්නවනේ සයින් නීතිය මේ පාදය මේ කෝණයේ සයින් අගේ බෙදන්න තියෙන්නේ සම්මුඛ පාදයේ විශාලත්වයෙන්. ඊට පස්සේ සයින් 2යි ඇල්ෆා මේ තියෙන්නේ මේ අකා ඉස්සරහා ඉන්නේ n ධන 2. ඊට පස්සේ මේ කෝණයේ ඉස්සරහා ඉන්නේ n ධන 1. හරිද? මම ඊට පස්සේ මේ දෙන්නව අරගෙන සුළු කරන්න ගන්න. බලා ගන්න හරිද? then sin alpha ඉස්සරහා මේ sin alpha බෙදීමෙන් සමානයි මේකට දිත්ව කෝණ සූත්‍ර දානවා. sin alpha යට 2යි sin alpha cos alpha යට n ධන 2. හොඳට මතක තියාගන්න පුතේ මේක අභ්‍යන්තර කෝණයක්. එතකොට alpha කියන්නේ බිඳුවට වඩා විශාල 180ට වඩා අඩු කෝණයක්නේ. හැබැයි මෙයා වගේ මෙයා දෙගුණයක් හින්දා හොඳට තර්ක කළොත් තේරෙනවා මෙයා අනිවාර්යයෙන්ම සුළු කෝණයක් වෙන්න ඕනේ. නැත්තම් මේ ත්‍රිකෝණය පවතින්නේ නැහැ. මෙයා මහා කෝණයක් වුණොත් ඒකේ දෙගුණය මෙයා වෙන හින්දා මේ කෝණයට මේ එහෙම පවතින්න බෑ ත්‍රිකෝණයට. ඒ හින්දා මෙයා අනිවාර්යයෙන්ම සුළු කෝණයක් කියලා අපිට තර්ක කරන්න පුළුවන්. සුළු කෝණයක සයින් නගය කිසිදා බිඳුව වෙන්නේ නැහැ. ඒ හින්දා මට බය නැතුව මේ අකාට මේ අකා කපලා දාන්න පුළුවන්. මොකද කිසිම වෙලාවක සයින් අල්ෆා බිඳුවට සමාන නැහැ. බිඳුවට සමාන නොවනවා කියලා 100%ක් දන්නවා නම් ඔය වගේ සුළු කිරීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ අකාව මෙතෙන්ට ගේන්නම් n ධන 2. ඊට පස්සේ මේ අකාව මෙතෙන්ට ගේන්නම් 2යි n. ඔය තියෙන්නේ cos alpha. විශ්වාස කරන්න පුතේ දැන් ගාන හදලා ඉවරයි. ඇයි මං එහෙම කියන්නේ? ඔයාට පුළුවන් දැන් cos නීතියෙන් මේ කෝණය මූලික කරගෙන cos නීතිය දාන්න. එතකොට cos alpha නේ ලියවෙන්නේ. cos alpha කියන්නේ කවුද? බාද්ධ පාදවල වර්ගවල එකතුව. අඩු කරන්න තියෙන්නේ සම්මුඛ පාදයේ වර්ගය. බෙදන්න තියෙන්නේ දෙගුණයක් මේ දෙන්නගේ ගුණිතය. ඕකනේ cos නීතිය මම මේ හරියට ලියන්නම්. මම මේ channel එකේ තියෙන අනිත් වීඩියෝස් බලන්න වාලා ඒවල අපි cos නීතිය sin නීතියෙන් ගණන් හදලා තියෙනවා. b වර්ග ධන c වර්ග ඍණ a වර්ගයට 2යි bc නේ. ඒතර cos ඒත් එක්ක වැඩ කරපු අය දන්නවා cos නීතියත් එක්ක වැඩ කරපු අය දන්නවා මෙහෙමයි ලියවෙන්නේ ඕක. මොකද්ද? මේ දැන් මෙයා A අකුර නම් මේ දෙන්න BC ඔහොම නෙන්නේ මේ දෙන්නගේ කියන්නේ කැපිටල් A කෝණය මූලික කරගෙන කැපිටල් A කෝණයේ තියෙන බද්ධ පාදවල වර්ගවල එකතුව. ඔය තියෙන්නේ. එතකොට cos alpha මම ලියනකොට මේ හගෙන ඉන්න cos alpha ලියනකොට මම ලියන්නේ මෙහෙමයි. cos alpha ලියනකොට මෙන්න මේ පාද දෙකේ වර්ගවල එකතුව. හරිද? අඩු කරන්න තියෙන්නේ මේ බලන්න cos නීතිය අඩු කරන්න තියෙන්නේ මෙයාට සම්මුඛ පාදයේ ඉන්න කෝණේ මේ පාදේ කියන්නේ මෙයාට මේ කෝණයට සම්මුඛව ඉන්න පාදයේ වර්ගය නේද? එතකොට මෙතන මට පුළුවන් cos alpha ලියද්දී එයාට සම්මුඛව ඉන්නේ n දිග පාදයක් එහෙනම් n වල වර්ගය අඩු කරනවා. සම්පූර්ණ බෙදීම දෙවතාවක් අර මෙන්න මේ පද දෙකේ මේ පාද දෙකේ ගුණිතය. එතකොට එන්න තියෙන්නේ n ධන 1 n ධන 2. හොඳයි. තව අපි ඉස්සරහට යමු. n ධන 2 බෙදීම 2යි n. හොඳයි පුතේ. මම මේකගේ ප්‍රසාරණ දැන් ලියමින් යනවා ඉස්සරහට. එතකොට මට එනවා n වර්ගය ධන 2යි n ධන 1 කියලා. මේ අකාගේ ප්‍රසාරණය ලිව්වොත් එනවා n වර්ගය ධන පද දෙකේ ගුණිතයේ දෙගුණය. එතකොට කීයක් එනවද? 4යි n කියලා එනවා. ධන 4 කියලා එනවා. ඍණ n වර්ගය අහිංසක විදියට අන්තිමට ඔන්න ඔහම එනවා. සම්පූර්ණ බෙදීම දෙවතාවක් n ධන 1 n ධන 2. හරිද? ඊට පස්සේ ඔයාලට පේනවා ඇති හොඳ මේජ් සුළු කිරීමක් තියෙනවා. ඒ තමයි n වර්ගයට n වර්ගයක් කැපිලා යනවා රේඛාවක තියෙන හින්දා. ඊට පස්සේ මම තව පොඩ්ඩක් ඉස්සරහට යනවා n ධන 2 බෙදීම 2යි n සමානයි n වර්ගය මේ දෙන්න සුළු වුණාම 6යි n මේ දෙන්න සුළු වුණාම 5යි. මම ඒක මේ දැන් කරන්න මම අතන මුල ඉඳලම කරන්න තිබ්බ හරිනම් මේ දෙකේ ඉලක්කමට මේ දෙකේ ඉලක්කමක් කපන්න පුළුවන්. ඇයි ඒ? ඕනනම් මේ දෙකේ ඉලක්කම මෙතෙන්ට ගේන්නකෝ. එතකොට හරස් ගුණ කරාම දෙකට දෙක කැපිලා දාන්න පුළුවන්. නැත්නම් ඔහොම ඩිරෙක්ට් කපලා දැම්මත් කමක් නැහැ. උඩ පුදේ සාධක කැඩෙනවා. ඒක හොඳ ලස්සන තැනක්. මේ බලන්න
උඩ සාධක කැඩෙනවා. එතකොට මේකගේ සාධක ලිව්වොත් එහෙම n ධන ධන පස්වතාවක් එකෙන්නේ 5 හැදෙන්නේ පස්වතාවක් එකෙන් එකතු වෙලා 6 හැදෙනවා. සම්පූර්ණ බෙදීම n ධන 1 n ධන 2. මේ බලන්න පුතේ මේ n ධන 2ට මේ n ධන 1 කැපිලා යනවා. ඊට පස්සේ අපි හරස් ගුණ කරගත්තොත් n ධන 1 මෙතෙන්ට එනකොට n ධන 2 එතනත් n ධන 2ක් තියෙනවා. එහෙනම් n ධන 2 වර්ගය. මෙයකාව මෙතෙන්ට යද්දී n වතාවක් n ධන 5 කියලා එන්නේ. සුළු කරමු n වර්ගය ධන 4යි n ධන 4. ඒ කියන්නේ n ධන 2 පරිපූර්ණ වර්ගයේ ප්‍රසාරණය. ඊට පස්සේ මෙතන එනවා n ව n ගෙන් ගුණ කළාම n වර්ගය. n ව 5න් ගුණ කළාම 5යි n. මේ බලන්න n වර්ගයට n වර්ගයක් කැපිලා යනවා. 4යි n ධන 4 කියන්නේ 5යි n කියලා එනවා. මෙයාව මේ පැත්තට ගේන්න 4 කියන්නේ n කියලා එනවා. ඇයි ඒ? මෙයාව මේ පැත්තට නම් ආවම 5යි n ඍණ 4යි n කියලා කියන්නේ n අකුර. එහෙනම් n කියන්නේ 4. ගානේ මොකක්ද ඇහුවේ ගානේ? ගානේ ඇහුවේ ත්‍රිකෝණයේ පාදවල දිග සොයන්න කියලා. අන්න එහෙනම් එම නිසා පාදවල දිග අන්න බලන්න n කියන්නේ 4 n ධන 1 කියන්නේ 5 n ධන 2 කියන්නේ 6. ඔන්න ඔහොමයි එන්නේ. හරි පුතේ අපි ඊට පස්සේ යනවා මේ නිබන්ධනයේ. මේ කියන්නේ ත්‍රිකෝණ විසඳීම කියන නිබන්ධනයේ තියෙන 20 වෙනි ගානට. ඒක පුතේ අලුත් දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? ඒකට මේ මම මේ ගාන විස්තර කරද්දි කියන්නම්. ඒක පුතේ මධ්‍යස්ථයේ දිග තමයි ඔන්න අපෙන් අහන්නේ. මධ්‍යස්ථයේ දිග. ඒක එහෙම කියලා නෑ ගාන ඇතුලේ මධ්‍යස්ථයක් කියලා. නමුත් Taman තේරුම් ගන්න ඕනේ ඕනිම ත්‍රිකෝණයක ශීර්ෂයේ ඉඳලා සම්මුඛ පාදයේ මධ්‍ය ලක්ෂයට යා කරන රේඛාවට තමයි ගණිතය අපි කියන්නේ මධ්‍යස්ථය. එහෙම නැත්නම් මීඩියන් එක කියලා. එතකොට මධ්‍යස්ථයේ දිග අපිට කියනවා මෙන්න මේ වර්ගමූලත් එක්ක ලොකු කතාවක් තියෙනවා. හරිද? එන්නේ උත්තරේ බව පෙන්වන්න කියලා තියෙනවා. බලමු මේක කොහොමද ගන්න කියලා. සාමාන්‍යයෙන් මම පොඩි දෙයක් ඔයාලට කියන්නම්. සාමාන්‍ය වර්ගපද ටිකක් වැඩිපුර වැයි වැහැලා තියෙනවා නම් ගානක් ඇතුලේ. පොඩ්ඩක් කොස් නීතිය පැත්තට චුට්ටක් බර වෙන්න අවස්ථාව වැඩි. එහිමයි කියලා ඒක මොළුවේ තියාගෙන හැමතිස්සෙම කොස් නීතිය දාන්න යන්න එපා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම මේ ගණන් වල අවසාන උත්තරයට ය아가න්න බැරි වෙයි. හොඳද? වර්ගපද ටිකක් වැඩිපුර තියෙනවා නම් කොස් නීතියට ඒ කියන්නේ කොස් නීතිය පැත්තට ටිකක් බර වැඩි කියලා නිකන් ඔළුවේ තියාගන්නකො. හොඳයි. අපි බලමු ගාන මොන වගේද කියලා. මෙන්න මෙහෙමයි කියන්නේ 20 වෙනි ගානේ. 20 වෙනි ගානේ අපින් අහලා තියෙන්නේ මේ දත්ත ටික දීලා තියෙන්නේ මෙහෙමයි. මේක A B C මේකේ මධ්‍ය ලක්ෂය කැපිටල් D. එතකොට මෙන්න මේ පාදේ මම මෙහෙම දික් කරගන්නම්. මෙන්න මේ පාදේ දිග තමයි අපෙන් අහන්නේ. මේක B මේක C C ඉස්සරහා ඉන සිම්පල් C පාදය නේද? B ඉස්සරහා ඉන සිම්පල් B පාදය, A ඉස්සරහා ඉන සිම්පල් A පාදය. මේක මධ්‍ය ලක්ෂයෙන් හින්දා මේ විදිහට කෑලි දෙකකට කඩලා ලියන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපි බලමු මෙතනින් එහාට වැර ටික වෙන්නේ කොහොමදයි කියලා. හොඳයි. බලා ගන්නකො බෝඩ් එක. එතකොට මගෙන් අහන්නේ A D පාදයේනේ. A D පාදයේ දිග තමයි මේ ගානේ අහන්නේ. මම එතකොට කොස් නීතිය දානවා හොඳට අහගන්න. කොස් නීතිය දානවා මෙන්න මේ ත්‍රිකෝණයට. හරිද? එතකොට මොන ත්‍රිකෝණයටද? A B D ත්‍රිකෝණයට කොස් නීතියෙන්. හරි කොස් නීතියෙන්. එතන මට ලියන්න පුළුවන් AD වර්ගය සමානයි. හොඳද? AD කියලා කියන්නේ මෙන්න මේ පාදයේ දිගේ වර්ගය සමානයි. අර කොස් නීතිය ලියද්දි මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ කොස් B සමානයි මේ දෙන්නගේ වර්ගවල එකතුව ඍණ මෙයාගේ වර්ගය බෙදීම කියන එක නෙමෙයි. මම මේ වෙලාවේ පාවිච්චි කරන්නේ මේකාගේ වර්ගය සමානයි කියලා තැන තමයි ගන්න යන්නේ. AD වර්ගය සමානයි. එතකොට පුතේ දැන් මම මේ වෙලාවේ පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ මේ අනිත් ත්‍රිකෝණය දිහා බලන්න එපා. මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදය. ඒ කියන්නේ මේ පාදයේ මූලික කරගෙන කොස් නීතිය දාන්න යන්නේ. ඒ කියන්නේ cos b සමානයි මෙයාගේ වර්ගය දන මෙයාගේ වර්ගය ඍණ මෙයාගේ වර්ගය කියලා ලියන්නේ නැතුව
මම උත්සාහ කරන්න දැන් හදන්නේ මේ යකාම මූලික කරගෙන නැත්තම් මේ මොකක්ද ඒකට කියන්නේ මේ උක්ත කරගෙන සූත්‍රය ලියන්න යන්නේ කොස් නීති. එතකොට කොහොමද ලියන්නේ? මේ යකාගේ වර්ගය සමාන වෙනවා මේ පාද දෙකේ වර්ගවල එකතු. ඒ කියන්නේ c වර්ගය ධන a බෙදීම දෙකේ වර්ගය. ඍණ දෙවතාවක් ආයම මේ පාද දෙකේ ගුණිතය. c a බෙදීම දෙක ඊට පස්සේ cos b කියලා ලියවෙන්න තියෙනවා. මම හිතනවා cos නීතිය ඒ විදිහට දැම්මහම ඔයාලට තේරෙන්න ඕනි. කාට හරි එක තේරුම් නැත්නම් මේ බලන්නකො කරලා තියෙන වැඩේ. මේ එතකොට මේ තියෙන්නේ මොකක් හරි ත්‍රිකෝණයක් A මූලික කරගෙන ඔන්න මම A කෝණයේ ඉස්සරහා ඉන්නේ A අනිත් දෙන්න BC නේ. කොහොමද cos A ලියන්නේ ඔයාලා? cos A ලියන්නේ කොහොමද? මේ ආකාගේ වර්ගය ධන මේ ආකාගේ වර්ගය නේද? ඍණ A වර්ගයේ බෙදීම 2යි BC නේ. මම මේකෙන් A වර්ගය උක්ත කරගත්තොත් ඒ කියන්නේ මේ ආකාව උක්ත කරගත්තොත් එන්නේ B වර්ගය ධන C වර්ගය ඍණ 2යි BC cos A. හරිද? මම මේකේ පොඩ්ඩක් විවරණය කරන්නම් මේ ප්‍රකාශනය. මේ ආකාගේ වර්ගය කියලා කියන්නේ මේ ඇවිල්ලා තියෙන්නේ මේ ආකාගේ වර්ගය කියලා කියන්නේ මෙන්න මේ බද්ධ පාද දෙකේ වර්ගවල එකතුව ඍණ දෙගුණයක් ආයම බද්ධ පාද දෙකේ ගුණිතය වතාවක් අභ්‍යන්තර කෝණයේ cos අගය. සිංහලෙන් කියනකොට ටිකක් බය වචන තමයි එන්නේ. නිකන් බය හිතන විදිහට නේ. නමුත් අර මේක දිහා බලලා ඔන්න රටාව අඳුර ගන්න පුළුවන්. මේ ආකාගේ වර්ගය කියන්නේ මුන් දෙන්නගේ වර්ගවල එකතුව ඍණ දෙගුණයක් ආය මේ දෙන්නගේ ගුණිතය cos A. බලන්න ඒක නේද කරලා තියෙන්නේ. මේ ආකාගේ වර්ගය කියලා කියන්නේ මේ දෙන්නගේ වර්ගවල එකතුව ඍණ දෙගුණයක් මේ පාද දෙකේ ගුණිතය වතාවක් cos B කියලා තියෙනවා. හරිද? හොඳයි. මම මේක මෙතනින් ගන්නම්. AD වර්ගය සමානයි C වර්ගය ධන A වර්ගය යට 4 ඍණ මේ බලන්න දෙකට දෙකේ ඉලක්කමක් කැපිලා යනවා බීජගණිතය AC. හොඳයි. හොඳට අහගෙන ඉන්න මේ කතාව. දැන් ඔයාලට ඇවිල්ලා තියෙනවා cos B. හරිද? cos B. මම හොඳ ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා දන්නවනේ මෙතන ත්‍රිකෝණ තුනක් පේනවා. 1යි 2යි මව් ත්‍රිකෝණය ලොකුම ත්‍රිකෝණය 3යි. එතකොට ත්‍රිකෝණ තුනක් තියෙනවා. cos B මම දැම්මේ මේ ත්‍රිකෝණයට උනාට cos B මෙයාටත් ගැලපෙනවා කියලා ඔයාලා දන්නවනේ. ඒ හින්දා cos B ට මට ලියන්න පුළුවන් ලොකු ත්‍රිකෝණයෙන් ප්‍රධාන සූත්‍රය. කොහොමද උඩ එන්නේ? AD වර්ගය සමානයි C වර්ගයට A වර්ගයට 4 ඍණ AC cos B ට ලියන්න පුළුවන් සාමාන්‍ය විදිහට A වර්ගය ධන C වර්ගය ඍණ B වර්ගය බෙදීම 2යි AC කියලා. හරිද? ඊට පස්සේ මේ අකාට මේ අකා කැපිලා යනවා. අපි පොදු හරය ගමු මේ විදිහට. පොදු හරය 2 මෙතන 4නේ. එහෙනම් පොදු හරය 4 වෙන්න ඕනි. 4 මෙතනට යද්දි 4යි C වර්ගය වෙනවා. මෙතන A වර්ගය ඍණ තියෙනවා. මෙතන හරය 2 පොදු හරය 4 හින්දා මේ හැමෝම දෙකෙන් ගුණ වෙන්න ඕනි. 2යි A වර්ගය 2යි C වර්ගය ධන 2යි B වර්ගය. ඔය විදිහට පුතේ බලන්න AD වර්ගය සමානයි කියලා එනවා. එතකොට සුළු කළොත් කොහොම සුළු වෙන්නේ? මේ දෙන්න සුළු වුණාම 2යි C වර්ගය. මේ දෙන්න සුළු වුණාම ඍණ A වර්ගය. ධන 2යි B වර්ගය යට 4. උත්තරය ඇවිල්ලා තියෙන පුතේ වර්ගමූලය ගන්න. පාදයක දිග ඍණ වෙන්න බැරි හින්දා ධන වර්ගමූලය විතරයි අපි මෙතන ලියන්නත් ඕනේ. වර්ගමූලය ගනිද්දී ඔය 2යි B වර්ග ධන 2යි C වර්ග ඍණ A වර්ග කියලා එනවා. යට 4 වර්ගමූලය 2යි. ඇත්තටම අපි මේ හොයලා තියෙන්නේ මෙන්න මේ මධ්‍යස්ථයේ දිග තමයි මේ හොයලා තියෙන්නේ. ඒ හින්දා මේ ගාන එහෙම දෙයක් නෑ. ගාන නිකම්ම තියෙන්නේ AD සමානයි කියලා හොයන්න කියලා. ඇත්තට මේ වුණාට අපි මේක කරලා තියෙන්නේ ත්‍රිකෝණයක මධ්‍යස්ථයේ දිග ත්‍රිකෝණයේ පාද ඇසුරෙන් තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. හොඳද? ඔන්න ඔහමයි පුතේ අපි ඒ ගාන අවසන් කරන්නේ. CM with Kasim, LK.